ජේසුස්පිහිටයි සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට. අද දවසේදී ඔබ ඊටමත් ආදරයෙන් සහ ගෞරවයෙන් ජේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්න අතර 2026 වර්ෂයේ මැයි මාස 12 වන දින දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා වූ එනම් අපගේ ආත්මික පියා වන ගරු සැමුවෙල් චන්ද්‍රදේව ගැතුමා විසින් අප වෙත ගෙනෙන්නා වූ අස්වැන්න යග්ගයට අපි හැම කෙනෙක්ම අහුම්කම් දෙමු. දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කිරීම. තවද ඒ පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද කරන ලද්දේය. මක්නිසාද ඔහු වචනයට අකීකරව සිට පැකිලෙති. ඊටද ඔහු තනියම කරන ලද්දෝය. 1 පේත්‍රස් 2 වන පරිච්ඡේදයේ 8 වන පදය. පැරණි ගිවිසුමේ කාලවලදී ස්වාමින් වහන්සේට ශුද්ධ සෙනගක් වීමට කැඳවනු ලැබුවේ ඊශ්‍රායල් ජාතියයි. දෙවියන් වහන්සේගේ සුවිශේෂී ජනතාව වීමට ඔවුන් පොළොවේ සියලු ජාතීන්ගෙන් තෝරා ගන්නා ලදී. ඔවුන් අන් ජාතීන්ට ආලෝකයක් විය යුතු විය. ඔවුන් පොළොව සහ ස්වර්ගයේ අතර පූජක මැදිහත් කරු ලෙස ක්‍රියා කළ යුතු විය. එවිට දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ බවත් ගැලවීම ඔහු තුල පමණක් ඇති බවත් ලෝකය දැනගනු ඇත. පොරොන්දු මෙසියස් ඊශ්‍රායල් හරහා පැමිණීමට නියමිතව තිබුණි. ඔහු ආබ්‍රහම්ගේ පොරොන්දු වංශය වූ අතර ඔහු හරහා පොළොවේ සියලු පව් ආශිර්වාද ලබනු ඇත. ඔහු යුදාගේ වංශය හරහා උපත ලැබීය යුතුව තිබුණි. මක්නිසාද ගැලවීම යුදෙව්වන්ගෙන්ය. ගැලවීම පැමිණෙන්නේ ඔවුන්ගේ මෙසියස් කෙරෙහි ඇදහිල්ලෙනි. නමුත් ඔවුන් තම අධිකාරිය ප්‍රතික්ෂේප කර ජීවනයේ ස්වාමියා කුරුසේ ඇනගසන බව දෙවියන් වහන්සේ දැන සිටි අතර එබැවින් යම් කාලයක් සඳහා ඊශ්‍රායල් ජාතිය පසකට දමන ආදී අද දෙවියන් වහන්සේ සභාව හරහා ක්‍රියා කරයි. කරුණාවේ සුභාරංචිය දේශනා කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල එකම අලුත් මිනිසා විසින් එන අතර ඒ ඇදහිලිවන්ත යුදෙව්වන් සහ ස්වාමින් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය කෙරෙහි විශ්වාසය තබන ඇදහිලිවන්ත අන්‍ය ජාතීන්ගෙන් සමන්විත වේ. අප ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ තනි සමාජිකයන් වන අතර උන්වහන්සේගේ නව සහ වඩා හොඳ ගිවිසුමේ දේව සේවකයින් ලෙස කරුණාවේ සුභාරංචියේ සත්‍ය සාක්ෂි දීමට උන්වහන්සේ විසින් සාමූහිකව භාවිතා කරනු ලැබේ. දෙවියන් වහන්සේ ලෝකයේ සියලු ජන කණ්ඩායම් අතරින් ඔබ මා තෝරාගෙන ඇත්තේ ඊට විශේෂ හේතුවක් නිසා වන අතර පොළොවේ උන්වහන්සේගේ නියෝජිතයන් ලෙස සේවය කිරීමට සඳහා අප ප්‍රීතිය තෛලයෙන් ආලේප කර ඇත. අප තෝරාගෙන කැඳවා තෝරාගෙන කැපකර ඊට සුවිශේෂී අරමුණක් සඳහා වෙන් කර ඇත. අපව අන්ධකාරයෙන් උන්වහන්සේගේ පුදුමාකාර ආලෝකයට කැඳ වූ උන්වහන්සේගේ විශිෂ්ටත්වය ප්‍රකාශ කිරීමට අපට හැකිවන පිණිස වේදනාවෙන් හා දුකෙන් පිරුණු මේ ජීවිතය හරහා අපි ගමන් කරන විට ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේගේ ජීවිතය හා ආලෝකයේ මහිමයට අප මුදවාගත් අපගේ ස්වර්ගික පියාණන් විශිෂ්ට මහිමය සිතුවිල්ල වචනය ක්‍රියාව ආකල්ප සහ චේතනාව තුළින් ලෝකයට ප්‍රකාශ කළ යුතුය. ඇදහිල්ලේ ප්‍රකාශනය මා කියවයින් පසු ඔබත් පවසන්න. ස්වර්ගීය පියාණනි, ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරන කොටගෙන මම ඔබ තෝරාගත් පරම්පරාවේ කොටසක් වීම ගැන ඔබට ස්තුති කරමි. ශුද්ධාත්මයන්ගේ බලයෙන් සහ ස්වාමින් වන යේසුස් වහන්සේගේ නාමයෙන් මාගේ භූමික ගමනේදී ඔබට යහපත් හා විශ්වාසවන්ත සාක්ෂිකරුවෙකු වීමට මට හැකියාව ලබා දෙන්න. අද සිට සදහටම මා කියන සහ කරන සෑම දෙයකින් ඔබගේ සදාකාලික ප්‍රශංසාව ඔබටම අයිති වේවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දවසේදීත් මේ දේව වචනය අප සැමගේම ජීවිතවලට ආශිර්වාදයක් වේවා. ජේසුස් පීටර්